ඇමරිකාවේ B2 යානා යොදා ගනිමින් මේ වෙනකොට ඉරානයේ ෆ්‍රෝඩෝ බලාගාරයට බංක බස්ටර් බෝම්බ 6ක් ඇමරිකාව හමුදාව දාලා තියෙනවා. ෆ්‍රෝඩෝ නාස්ටික මධ්‍යස්ථානයේ මේ වෙනකොට විනාශ වෙලා තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. ෆ්‍රෝඩෝ විතරක් නෙවෙයි නටාන් හා ඒස් වහන් වලටත් ඇමරිකානු හමුදාව පහර දුන්නා කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වෙනකොට නිවේදනයක් නිකුත් කළා තියෙනවා. කොහොම නමුත් ඇමරිකාව ඉරානයට දවස් 14ක් කාලයක් මීට කලින් දීලා තිබුණා. ඒත් ඇමරිකාව දවස් 2කින් පහර දුන්නා. මෙහෙම වෙන්න හේතුව මොකක්ද? පසුගියදා ගැටුම නතර කිරීම සඳහා යුරෝපීය නියෝජිතයන් හා ඉරානයේ නියෝජ්‍ය ඇමති අතර සාකච්ඡාව බිඳ වැටුණා. ඉරානයේ විදේශ ඇමති පැවසුවේ ඊශ්‍රායලය පහර දෙන තුරු ඉරානයේ සාකච්ඡා සඳහා එන්නේ නැහැ කියලා. ඒ නිසා ඇමරිකාව ඉරානයට ඉක්මනින් පහර දීමට තීරණය කළා කියලා අනුමාන කරන්න පුළුවන්. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනයකින් නිකුත් කරලා තියෙනවා මේ විදිහට. අපි ඉරානයේ නාස්ටික මධ්‍යස්ථාන 3කට එල්ල කරපු ප්‍රහාර සාර්ථකව අවසන් කරලා තියෙනවා. සියලුම ගුවන් යානා දැන් ඉරානයෙන් ගුවන් අවකාශයෙන් පිටත් වෙලා තියෙනවා. ෆ්‍රෝඩෝ නාස්ටික මධ්‍යස්ථානයේ බෝම්බ දාලා තියෙනවා. සියලුම ගුවන් යානා ආරක්ෂිත වෙන ගමන් තමයි තියෙන්නේ. මෙහෙයුම ඊශ්‍රායලය සමග සම්පූර්ණ සම්බන්ධීකරණය තුළ සිද්ධ කරලා තියෙනවා. ඉරානයේ මාධ්‍යයක් මේක වාර්තා කරලා තියෙනවා. ඒ අනුව ෆ්‍රෝඩෝ නටාන් හා ඒස් වහන් වලට එල්ලූ ප්‍රහාර හෙළිදරව් කරලා තියෙනවා. නමුත් ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ ෆ්‍රෝඩෝ නාස්ටික අඩවියේ කොටසක් පමණක් මේ විදිහට විනාශ වුණු බවයි. ඇමරිකාවේ ඉහළ නිරයක් දන්න බර්නි සැන්ඩර්ස් ප්‍රහාර අච්චයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධී ලෙස හෙලා දැකලා තියෙනවා. යුද්ධය අනුමත කිරීමේ බලය කොන්වසේට පමණක් තියෙන්නේ කියලා ඔහු පවසලා තියෙනවා. කොහොම හරි මේ ප්‍රහාර කරන්න කරේ රුසියාවේ බැඩ්මීර් පුටින් සහ චීනයේ සි ජින්පින් එකතු වෙලා ඇමරිකාවේ ජනාධිපතිට දුරකථනයෙන් කතා කරලා තියෙනවා කියලා විදේශ මාධ්‍ය වාර්තා කරනවා. එහිදී ඊශ්‍රායලය හා ඉරානය අතර ගැටුමට අත දැමීමෙන් වළකින්න කියලා ඔවුන් පවසලා තියෙනවා. ඇමරිකාව මේ යුද්ධයට අත දැමීම මගින් මේ යුද්ධයේ භයානක තත්ත්වයකට හැරෙන බවට ඔවුන් ප්‍රකාශ කරනවා. රුසියාවද ඊශ්‍රායලෙන් ඉල්ලීමක් කළා තියෙනවා. ඉරානයේ සමහර නාස්ටික බලාගාරවල රුසියානු විද්‍යාඥයින් වැඩ කරනවා. ඉතින් මේ නාස්ටික බලාගාරවලට පහර දෙන්න එපා කියලා පුටින් පවසලා තියෙනවා. මේ අතර ජාත්‍යන්තර පරමාණු ඒජන්සිය පවසනවා ඉරානයේ නාස්ටික අවියක් හදන්න උත්සාහ කරන්නේ නැහැ කියලා. ඒ වුණාට ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඊශ්‍රායලය මේක පිළිගන්නේ නැහැ. ඊශ්‍රායලය මේ වෙද්දී අනුතුරු අඟවලා තියෙනවා. ඉරානයේ ඔත්තු බැලීම සඳහා ආරක්ෂක කැමරා මේ වෙනකොටත් හැක් කරමින් සිටින බවට ඒ අනුතුරු ඇඟවීමේ සඳහන් කරලා තියෙනවා. බූම්බර්ග් සේවයේ වාර්තා කරන විදිහට ඉරානයේ ඊශ්‍රායලයෙන් පෞද්ගලික ආරක්ෂක කැමරාවල දුර්වලතා උපයෝගී කරගනිමින් බුද්ධි තොරතුරු එක්රැස් කරනවා. ඒ කියන්නේ ඊශ්‍රායලයේ මේ දැන් සිද්ධ වෙන දේවල් ඉරානය විසින් නිරීක්ෂණය කරනවා. ඉරානයේ මේ හැක් කරපු කැමරා පාවිච්චි කරලා මිසයිල් ප්‍රහාර බලපෑම් නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ වගේ ඊළඟ මිසයිල් ප්‍රහාර සඳහා නිවැරදි ස්ථාන තෝරා ගනිමින් ඉන්නවා. කොහොම නමුත් ඊශ්‍රායල් ඉරාන යුද්ධය එන්නෙන්නම් භයානක වෙමින් පවතිනවා. මේ යුද්ධය නිසා ඊශ්‍රායල් මිනිස්සු 24 දෙනෙක් මරණයට පත් වෙලා බොහෝ දෙනෙක් තුවාල ලබා රෝහල්ගතව ඉන්නවා. ඉරානය තුළ ඊශ්‍රායල් ප්‍රහාර නිසා 600කට වැඩි දෙනෙක් මරණයට පත් වෙලා 2500කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල්ගතව සිටිනවා. එවන් පසුබිමක ඉරානයට එරෙහිව ඊශ්‍රායල් ප්‍රහාරවලට ඇමරිකාව මැදිහත් වුණොත් ජර්මනියේ වෘත්ති සංවිධානය රතු මුහුදේ ඇමරිකානව ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන බවට නිවේදනය කරලා තියෙනවා. ඉතින් මේ හා සම්බන්ධ ඔයා හිතන්නේ මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න.